සුබ දවසක්. අද අපිට කරන්න තියෙන්නේ 36 වෙනි පාඩම. දැන් මේ පාඩමේ මාතෘකාව සාකච්ඡා කරොත් චුරා කන්ලි. චුරා කියන්නේ නැව්ගත කිරීම. ඒ කියන්නේ භාණ්ඩ පිටත් කිරීමේ ඒ ක්‍රියාවලියේ කල්ලි කියන්නේ කළමනාකරණය. එතකොට නැව්ගත කිරීමේ කළමනාකරණය. එහෙම නැත්නම් නැව්ගත කිරීමේ පාලනය කිරීම තමයි මේ පාඩමෙන් එතකොට අපිට කියන්නේ. දැන් මේකේ පල්ලෙහාට ගියොත් දැන් අපිට මේකේ පල්ලෙහාට ආවම පල්ලෙහා දෙබස් කාණ්ඩයක් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ දෙබස් කාණ්ඩය පැහැදිලි කරගත්තොත් මේ කියනවා චුරා චුම්බිරල් අජ්ජු චල්හෙත් නේයෝ. චුරා කියන්නේ උගත කිරීමේ, චුම්බි කියන්නේ සූදානම, අජු කියන්නේ බොහෝම, ගොඩක්, චල් කියන්නේ හොඳින්, හෙත් නේයෝ කියන්නේ කෙරුවනේ. එතකොට මේ කියනවා නැව්ගත කිරීම සඳහා සූදානම බොහොම හොඳින් කෙරුවනේ කියනවා. ඊට පස්සේ උත්තරේ දෙනවා කම්සාම්නිදා. කම්සාම්නිදා කියන්නේ ස්තුතියි. එතකොට අරයා ප්‍රශංසා කරපු එකට මෙයා කම්සාම්නිදා කියලා ස්තුතියි කියලා. කරොම් චුරාසිගනේ මච්චෝ චා ඒ සිරෝ නොද්ගෙස්සම්නිදා. කරොම් කියන්නේ එහෙනම්, චුරා නැව්ගත කිරීමේ, සිගනේ කියන්නේ වෙලාවට, මච්චෝ කියන්නේ නිවරදිව, චා කියන්නේ වාහනේ, චා ඒ වාහනයට, සිරෝ කියන්නේ පටවලා, නොත් කියන්නේ තබනවට, ගෙත්සම් නිදා කියන්නේ අනාගත කාලෙන් කරන්නම්. එතකොට මේ කියනවා නැව්ගත කරන වෙලාවට නිවරදිව හරියට වාහනයට පටවලා තැබීම කරන්නම්. ඊට පස්සේ මේකේ යට මුන් පොප්, ඒ කියන්නේ ව්‍යාකරණ යටතේ දීලා තියෙනවා ඒ වගේම ගෙත්. මේ ව්‍යාකරණ අපිට මේ පාඩමේ පල්ලෙහාට යද්දි හම්බ වෙනවා. අපි මේ අවස්ථාවේදී මේ ව්‍යාකරණ පිළිබඳව සාකච්ඡා කරගමු. මේකේ තියෙනවා ඕහි කියන්නේ වචන මාලාව. ඒක යටතේ තියෙනවා පොජං මිත් චොක් ජේ චකොප් කල්යොන් ඕහි. පොජං කියන්නේ පැකින්, මිත් කියන්නේ හා, චොක්ජේ කියන්නේ අසුරනවට, චකොප් කියන්නේ වැඩ, කල්යොන් කියන්නේ සම්බන්ධය කියන්නේ සහිත, ඕහි වචන. එතකොට මේකේ තියෙනවා පැකින් හා ඇසිරීමේ වැඩ සහිත සම්බන්ධ වචන. චුරා කන්ලි කොන්ලියොන් ඕහි. චුරා කියන්නේ නැව්ගත කිරීම, කොන්ලි කළමනාකරණයේ, කොන්ලියොන් සම්බන්ධ, ඕහි වචන. එතකොට මේක තියෙනවා නැව්ගත කිරීම පාලනය සම්බන්ධ ඒ සහිත වචන. ඒ වගේම මුන්හාවා චොම්බෝ. මුන්හා කියන සංස්කෘතිය වාක්‍යන්නේ හා, චොම්බෝ දත්ත. සංස්කෘතිය හා දත්ත විදියට මෙතන දීලා තියෙනවා හංගුගේ මුයොක් තක්සොන්. හංගුගේ කොරියාවේ මුයොක් කියන්නේ වෙළඳාම, තක්සොන් කියන්නේ විශේෂ ලක්ෂණ. එතකොට මේකේ අපිට දීලා තියෙනවා කොරියාවේ වෙළඳාම සම්බන්ධ විශේෂ ලක්ෂණ. ඒ වගේම මෙතන තියෙනවා හක්සප් ඉගෙන ගැනීම, මොක්පයෝ අරමුණ. එතකොට මේක ඉගෙන ගැනීමේ අරමුණ විදියට අපිට දීලා තියෙනවා පොජං චකොප් කජුන්ගේ තේහේ තත්ගෝ ඉහේ හල්සු ඉත්තා. පොජං කියන්නේ පැකින්, චකොප් වැඩ, කජොන් කියන්නේ ක්‍රියාවලිය, තේහේ ගැන ඒ සම්බන්ධව, තත්ගෝ කියන්නේ අහල, ඒ කියන්නේ සවන් දීලා, ඉහේ කියන්නේ තේරුම් ගැනීම, හල්සු ඉත්තා කියන්නේ කරන්න පුළුවන්. එතකොට මේ කියනවා පැකින් වැඩ ක්‍රියාවලිය ගැන අහලා ඒක තේරුම් ගන්න පුළුවන් කියනවා. ඊට පස්සේ තියෙනවා තව එකක් යටින් දීලා චුරා චගොබ් චින් හෙන් සංහංගේ තේහේ මරල්සු ඉත්තා. චුරා කියන්නේ නැව්ගත කිරීමේ, චගොබ් වැඩ, චිනෙන් කියන්නේ ප්‍රගතිය, සංහං කියන්නේ අවස්ථාව, තේහේ කියන්නේ සම්බන්ධයෙන්, මරල්සු ඉත්තා කතා කරන්න පුළුවන්. එතකොට මේ කියනවා නැව්ගත කිරීමේ වැඩ ප්‍රගතියේ තත්ත්වය පිළිබඳව
කතා කරන්න පුළුවන්ලු. එතකොට මෙන්න මේ දේවල් තමයි අපි එහෙනම් මේක ඉගෙන ගැනීමේ අරමුණු විදියට මේකේ පෙන්눔 කරලා දීලා තියෙන්නේ. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන පළවෙනි වචන මාලාව. ඔහි එක. ඒකට දීලා තියෙන්නේ පොජම් මි චොක්ජේ චගොප් කොන්ලියොන් ඔහි. එතකොට අපි මේක පිළිබඳව කලින් සාකච්ඡා කරගත්තා. මේක කියන්නේ පැකිං හා ඇසුරුම් වැඩ සහිත වචන පිළිබඳව. එතකොට මේකේ පළවෙනි රූප සටහන දීලා තියෙනවා සදා. එහෙම නැත්නම් පොජං හදා. එතකොට මේ සදා එහෙම නැත්නම් පොජං හදා කියන්නේ පැකිං කරනවට, ඒ කියන්නේ ඇසුරුම් කරනවට. තම්දා නොත්තා. තම්දා එහෙම නැත්නම් නොත්තා කියන්නේ දමනවට. ඒ කියන්නේ යම් දෙයක් ඇතුළට දමනවට මේ තම්දා එහෙම නැත්නම් නොත්තා කියනවා. පුන්රියු හදා. පුන්රියු හදා කියන්නේ වර්ග කරනවා. මුක්තා. මුක්තා කියන්නේ ගැට ගසනවා. මිල්පොන් හදා. මිල්පොන් හදා කියන්නේ මුද්‍රා කරනවා. එතකොට මේකේ ඇතුලේ තියෙන දෙයක් එළියට එම වැළැක්වීමත්, එළියේ තියෙන වාතය ඒ වගේ දේවල් වලින් මේකේ ඇතුළට ඒ දේවල් යෑම, ඒ කියන්නේ පිටතින් හානි වීමට සිදු වෙනවා නම් ඒවා වැළැක්වීමට දැඩි ලෙස ඇසුරුම් කිරීම එවන් නැත්නම් මුද්‍රා කිරීම. ලේබරල් පුතිදා. ලේබරල් පුතිදා කියන්නේ ලේබල් අලවනවා. නර්දා. නර්දා කියන්නේ ගෙන යනවා. සත්තා. සත්තා කියන්නේ ගොඩ ගසනවා. පොජං කිජුන්සෝ. පොජං කියන්නේ පැකින්, කිජුන්සෝ කියන්නේ ප්‍රමිතිය. එතකොට පොජං කිජුන්සෝ කියන්නේ පැකින් ප්‍රමිතිය. වංජුන්චේ. වංජුන්චේ කියන්නේ දෙන සුළු. එහෙම නැත්නම් මේ තැලෙන සුළු. බාහිරින් යම් කිසි දෙයක් වැදිලා අපි හදන භාණ්ඩයක්, නිෂ්පාදනයක් ඒකට ඩැමේජ් වෙනවා නම් ඒක ඒ වැළැක්වීම සඳහා අපි යොදා ගන්නා බුබුලු සහිත එහෙම නැත්නම් රෙජිපෝම් වැනි කඩදාසි වලට තමයි මේ වංජුන්චේ කියන්නේ. පංචොන්චි. පංචොන්චි කියන්නේ මලකඩ වලින් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා කඩදාසි වලට. පලෙත. පලෙත කියන්නේ පැලට්. අපිට දැන් මේකේ පල්ලෙහාට ආවම මේකේ පල්ලෙහා වෙනම කොටුවක් ඇතුලේ තවත් වචන වගේක් දීලා තියෙනවා. දැන් ඒ ටිකත් අපි පැහැදිලි කරගත්තොත් කෙචිදා. මේ කෙචිදා කියනවා කැඩෙනවට. නොක්සිල්දා. නොක්සිල්දා කියන්නේ මල කඩ. ඔබ්ජේ. ඔබ්ජේ කියන්නේ කර්මාන්ත. චිසිහදා. චිසිහදා කියන්නේ උපදෙස් දෙනවා. එහෙම නැත්නම් නියෝග දීම. කත්තා නොත්තා. කත්තා කියන්නේ ගෙනවිත්, නොත්තා තැබීම. එතකොට කත්තා නොත්තා කියන්නේ ගෙනවිත් තබනවා. කොම්කොම් හදා. කොම්කොම් හදා කියන්නේ සූක්ෂමව. ඒ කියන්නේ සුපරික්ෂාකාරීව. උන්සොන් හදා. උන්සොන් හදා කියන්නේ ප්‍රවාහණය කිරීම. සොංසං තේදා. සොංසං තේදා කියන්නේ හානි වීම. සිංයුංගල් සුදා. සිංයුංගල් සදා කියන්නේ අවධානය යොමු කිරීම. කගි. කගි කියන්නේ ප්‍රමාණය. ප්‍යොල්. ප්‍යොල් කියනවා විශේෂයෙන්ම තරුවට. ඒ වගේම මේවා එක එක අවස්ථාවලදී නාමවද විශේෂණ පදත් එක්ක එකතු වුණාම මේක විවිධ වර්ග විදියටත් තේරුම යොදා ගන්නවා. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන පළවෙනි ව්‍යාකරණය. මුන්පොප් 1. ඒක යටතේ අපිට දීලා තියෙන්නේ එතකොට මේ ව්‍යාකරණය අපි පැහැදිලි කරගත්තොත් මේ ව්‍යාකරණ රටාව ක්‍රියාපදයකට පසුව සම්බන්ධ වී ඊට පසු එන නාමපදය විස්තර කිරීම සඳහා යොදා ගන්නවා. නාම විශේෂණයක් ලෙසත් ක්‍රියා කරනවා. එතකොට මේ ව්‍යාකරණයේ අදහස වෙන්නේ ක්‍රියාවක් අතීතයේ සිදු වූ බව පෙන්වීම හෝ අතීතයේ අවසන් වූ, ඒ කියන්නේ අතීතයේ කරලා ඉවර වූ ක්‍රියාවක ප්‍රතිඵලය මේ වෙන විටත්, ඒ කියන්නේ තවමත්
පවතින බව පෙන්නුම් කිරීමට. තව දුරටත් අපි දැන් මේ ව්‍යාකරණය පිළිබඳව අපිට මේ පල්ලෙහායින් දීලා තියෙන උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරගත්තොත් මේකේ පළවෙනි උදාහරණය තියෙනවා වංචුන් චෙරෝ සන් චේපුමන් චෝහන්තේ චුසේයෝ. වංචුන් චෙරෝ කියන්නේ අපි කලින් මේක පැහැදිලි කරගත්තා යම් කිසි භාණ්ඩයක කැඩීමක් බිඳීමක් හෝ තැලීමක් සිදුවීමේදී ඒක වළක්වා ගැනීමට ඒ නිෂ්පාදනයේ ආරක්ෂාව උදෙසා බාහිරින් යොදන ආවරණයක්. එතකොට මේක රෙජිපෝම් ආවරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුබුල් සහිත කඩදාසි ආවරණයක් හෝ කුෂන් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ ආවරණයෙන් සන් කියන්නේ පැකින් කර. ඒ කියන්නේ ඔතපු. ඒ බාහිර ආවරණයෙන් පැකින් කළ එහෙම නැත්නම් ඔතපු. ඒ කියන්නේ ඇසුරුම් කරපු චේපුම් කියන්නේ භාණ්ඩය කියන්නේ නිෂ්පාදනය. චෝහන්තේ චෝ කියන්නේ මට හන්තේ මා හට කියන්නේ මට චුසයෝ දෙන්න. එතකොට මේ කියනවා මේ කුෂන් වලින් එහෙම නැත්නම් රෙජිපෝම් වලින් මේ ආරක්ෂක ආවරණයෙන් ඇසුරුම් කර නිෂ්පාදනය මට දෙන්න මාහට දෙන්න. 2. දැන් දෙවැනි උදාහරණය පැහැදිලි කරගත්තොත් ඒක තියෙනවා චෙගා යොගි ඒ තුන් පොජං කිජුන්සෝ මොත් පස්සෝයෝ. චෙගා කියන්නේ මම. යොගි ඒ කියන්නේ මෙතන. තුන් කියන්නේ තැපුව. පොජං කියන්නේ පැකින්. කිජුන්සෝ කියන්නේ ප්‍රගති පත්‍රය. මොත් කියන්නේ බැහැ නැත්තම් නැහැ. පස්සෝයෝ බැලුවේ එහෙම නැත්තම් දැක්කේ. එතකොට මේකේ හැටියට මෙතන කියන්නේ මම මෙතනින් තිව්ව පැකින් ප්‍රගති වාර්තාව පැකින් ප්‍රගති සටහන දැක්කේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. 3. දැන් අපි තුන්වෙනි උදාහරණයක් පැහැදිලි කරගත්තොත් මේකේ තියෙනවා පැලත ඒ සා නොන් මුල්ගොනල් චංගොරෝ ඔම්ගිසේයෝ. පැලත කියන්නේ පැලට් එක. සා කියන්නේ පටවනවා. නෝන් කියන්නේ තැබුව. සා නෝන් කියන්නේ පටවා තැබුව. මුල්ගොන් කියන්නේ භාණ්ඩ. චංගෝ ගබඩාව ගබඩාවට. ඔම්ගිසේයෝ කියන්නේ ගෙන යන්න. එතකොට මේ කියනවා පැලට් එකේ ගබඩා කල්ල තැබුව. ඒ කියන්නේ පැලට් එකේ අසුරා තැබුව භාණ්ඩ ගබඩා කාමරයට. ඒ කියන්නේ ගබඩාවට රැගෙන යන්න. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන පළවෙනි සංවාදය තේහා 1. දැන් අපි සංවාදයට ගියාම සංවාදය අපිට හම්බෙනවා අගුන් කෙනෙක් ඒ වගේම පංජන්නිම් කෙනෙක්. දැන් අගුන් ගාවට ගියාම අගුන් කියනවා පංජන්නිම් ඉජේ පොජංචගොබල් සිජක් හාමයොන් තිල්කායෝ. පංජන්නිම් නායකතුමා ඉජේ කියන්නේ දැන් පොජම් පැකින් චගොබ් වැඩ සිජක් පටන් ගැනීම හාමයොන් කරහම තිල්කායෝ ප්‍රශ්නයක් නැද්ද කමක් නැද්ද කියලා අහනවා. එතකොට මේකේ කියනවා නායකතුමා දැන් පැකින් වැඩ පටන් ගත්තට කමක් නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා පංජන්නිම්. එතකොට පංජන්නිම් කියනවා සංජාහගෝ පොජංජි වංචුන්චේ මෝදු කත්තා නොත්චියෝ. සංජා කියන්නේ පෙට්ටි. හගෝ සමග. පොජංජි කියන්නේ පැකින් කඩදාසි. ඒ කියන්නේ පැකින් කරන්න අවශ්‍ය දේවල්. වංචුන්චේ කියන්නේ මේවා පැකින් කළි වුණාට පස්සේ ඒ භාණ්ඩය ආරක්ෂාව උදෙසා යොදා ගන්නා කුෂන් එහෙම නැත්නම් රෙජිපෝම් එහෙම නැත්නම් ඒක සඳහා යොදා ගන්නා ඒ ද්‍රව්‍ය. එතකොට ඒ දේවල් මෝදු සියල්ල කත්තා කියන්නේ ගෙනවිත් නොච්චියෝ
නොච්චියෝ කියන්නේ තැබුවා නේද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ කියනවා පෙට්ටි සමග පැකින් කරන්න ඒ කඩදාසි ඒ වගේම පැකින් කරාට පස්සේ ඒ සඳහා අවශ්‍ය ඒ කුෂන් ඒ කියන්නේ ආරක්ෂක ඒ ද්‍රව්‍ය සියල්ල ගෙනවිත් තැබුව නේද කියලා ප්‍රශ්නයක් අහනවා. අගුන්. එතකොට අගුන් උත්තර දෙනවා නේ කියනවා ඔව්. චගොප්ජංගේ චුම්බිහේ නොත් සෝයෝ. චගොප්ජං කියන්නේ වැඩ ස්ථානය. චගොප්ජං ඒ වැඩ ස්ථානයේ චුම්බි සූදානම් හේ කර නොත් සෝයෝ කියන්නේ තැබුවා. එතකොට මේ කියනවා ඔව් වැඩ ස්ථානයේ සූදානම් කළා තැබුවා. ඒ කියන්නේ අර අහපු ඒ අමුද්‍රව්‍ය ඔක්කොම වැඩ ස්ථානය තුළ සූදානම් කළා තැබුව කියලා තමයි මේ කියන්නේ. පංජන්නිම් කියනවා පොජං හල්තේ වංචුන් චෙරෝ චේපුමල් කොම් හගේ සානන්ගේ ජුන්යෝ හේයෝ. පොජං හල්තේ පොජම් පැකින් හල්තේ කරනකොට එතකොට පැකින් කරනකොට වංචුන් චෙරෝ කියන්නේ පැකින් වල ආරක්ෂාව උදෙසා යොදා ගන්න ඒ ද්‍රව්‍ය. චේපුම් කියන්නේ නිෂ්පාදන. කොම් හගේ කියන්නේ සුපරීක්ෂාකාරීව. සානන් කියන්නේ පැකින් කිරීම. ගේ පැකින් කරන එක. ජුන්යෝ හේයෝ කියන්නේ වැදගත්. එතකොට මේ කියනවා පැකින් වැඩ කියන්නේ ඇසුරුම් වැඩ කරනකොට මේ ඇසුරුම් සඳහා යොදා ගන්නා ආරක්ෂක ඒ ද්‍රව්‍යයන් පරීක්ෂාකාරීව කියන්නේ සුපරීක්ෂාකාරී ආකාරයෙන් පැකින් කරන එක වැදගත් කියනවා. කරොත්ගේ හජි අනමයොන් උන්සොන් හල්තේ චේපුමි සොංසං තෙල්සු ඉස්සෝයෝ. කරොත්ගේ කියන්නේ එහෙම. හජ්ජි අනමයොන් කියන්නේ කෙරුවේ නැත්තම්. උන්සොන් හල්තේ උන්සොම් ප්‍රවාණය හල්තේ කරනකොට චේපුම් කියන්නේ නිෂ්පාදනය. සොන්සං තෙල්සු ඉස්සෝයෝ. සොන්සං කියන්නේ හානිවීම. තෙල්සු ඉස්සෝයෝ වෙන්න පුළුවන්. එතකොට මේ කියනවා එහෙම නොකිරුවම ප්‍රවාහනය කරද්දී භාණ්ඩය කියන්නේ නිෂ්පාදනය හානි වෙන්න පුළුවන්. අගුන්. ඊට පස්සේ අගුන් කියනවා නේ කියන්නේ ඔව්. සිංග්යොන් සෝසෝ හල්කේයෝ. සිංග්යොන් සෝසෝ කියන්නේ අවධානයෙන් හල්කේයෝ කරන්නම්. එතකොට මේ කියනවා ඔව් අවධානයෙන් කරන්නම් කියනවා. පොජං චගොබන් තසොත්සි චොන් කජි කත්නේමයොන් තෙජියෝ. පොජං කියන්නේ පැකින්. චගොබ් වැඩ. තසොත්සි කියන්නේ පහ. ඒ කියන්නේ වෙලාව පහ කියන එක. චොන් කියන්නේ පෙර. ඒ කියන්නේ කලින්. ඒ කියන්නේ වෙලාව පහට කලින්. කත්නේමයොන් කියන්නේ අවසන් කෙරුවම තෙජියෝ හොඳයි නේද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ කියනවා පැකින් වැඩ පහට කලින් අවසන් කෙරුවම ඉවර කෙරුවම හොඳයි නේද කියලා ප්‍රශ්නයක් අහනවා. පංජන්නිම්. එතකොට පංජන්නිම් උත්තර දෙනවා මජායෝ. හරි. එහෙම නැත්නම් නිවැරදි කියනවා පොජං ඊ කත්නන් සංජානන් කගි ප්යොල්රෝ පුල්රියෝ හේසෝ පැලතේ සා නොසේයෝ. පොජං කියන්නේ පැකින්. කත්නන් කියන්නේ අවසන් වුණාම. සංජා කියන්නේ පෙට්ටි. කගි ප්යොල්රෝ කගි කියන්නේ විශාලත්වය. ප්යොල්රෝ අණුව. පුල්රියෝ හේසෝ කියන්නේ වර්ග කර. පලතේ කියන්නේ පැලට් එකේ සා කියන්නේ පටවා. නොසේයෝ කියන්නේ තබන්න. එතකොට මේ කියනවා පැකින් වැඩ අවසන් වුණාම පෙට්ටි විශාලත්වය අණුව වර්ග කළා පැලට් එකේ පටවලා තියන්න කියනවා.
දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන දෙවැනි වචන මාලාව ඔහි දෙක. ඒක යටතේ දීලා තියෙන්නේ මොනවද බැලුවොත් ඒක තියෙනවා චුරා කන්ලි කොන්ලියොන් ඔහි. එතකොට චුරා කොන්ලි කොන්ලියොන් ඔහි කියන්නේ බාණ්ඩ නැව්ගත කිරීම හා පාලනය ඒ සම්බන්ධයේ සහිත වචන තමයි මේකේ අපිට දීලා තියෙන්නේ. එතකොට දැන් මේක පැහැදිලි කරගත්තොත් ඉප්ගෝ හදා. ඉප්ගෝ හදා කියන්නේ ඇතුළත් කරනවා. එතකොට මෙතන දීලා තියෙනවා මුල්රියෝ චංගෝ. මුල්රියෝ චංගෝ කියන්නේ බාණ්ඩ ගබඩාව. එතකොට මුල්රියෝ චංගෝ එකට ඇතුළත් කරනවට තමයි, ඒ කියන්නේ මේ බාණ්ඩ ඇතුල් කරනවට තමයි මේ ඉප්ගෝ හදා කියන්නේ. ඒ වගේම මුල්රියෝ චංගෝ ඒ කියන්නේ බාණ්ඩ ගබඩාව. ඒකෙන් බාණ්ඩ පිට කරනවට, ඒ කියන්නේ ඒකෙන් බාණ්ඩ එළියට දානවට කියනවා චුල්ගෝ හදා. කොම්සු හදා. කොම්සු හදා කියන්නේ පරීක්ෂා කරන. එතකොට බාණ්ඩය නිෂ්පාදනය කරලා ඔක්කොම කරලා පැකින් කරලා ඒක යවන්න ඔක්කොම කල්ලි වුණාට පස්සේ ඒක ඒ ප්‍රමිතියට තියෙනවද කියලා අඩුපාඩුවක් නැතුව ඒක පැකින් කරලා හැමදේම කරලා යවන්න ඒක සුදුසු තත්ත්වයේ තියෙනවද කියලා පරීක්ෂා කරනවා. ඒකට කියනවා කොම්සු හදා. උන්බන් හදා. උන්බන් හදා කියන්නේ ප්‍රවාහනය කරන, ඒ කියන්නේ රැගෙන යෑම කරනවට. සිත්තා චොක්ජේ හදා. සිත්තා එහෙම නැත්නම් චොක්ජේ හදා කියනවා බාණ්ඩ පටවනවට. නෙරිදා. නිරිදා කියනවා බානවා එහෙම නැත්නම් බහිනවා. චුරාදා. චුරාදා කියන්නේ නැව්ගත කිරීම කරනවා, ඒ කියන්නේ බාණ්ඩ පිටත් කරනවා. නම්පුම් හදා. නම්පුම් හදා කියන්නේ බාණ්ඩ බෙදා හරිනවා. චිගේචා. චිගේචා කියන්නේ පෝක් ලිස්ට් එක. එතකොට මේකෙන් තමයි කර්මාන්තයක් තුළ බාණ්ඩ එහා මෙහා ගෙන යන්නේ. කියන්නේ පැලට් එකකින් ඒ පැලට් එකට බාණ්ඩ අසුරලා ඒ බාණ්ඩ එහා මෙහා ගෙනියන්න මෙන්න මේ චිකේචික තමයි භාවිතා කරන්නේ. ඒ වගේම හෙන්ද පැලෙත්ත. හෙන්ද පැලෙත්ත කියන්නේ මේ පෝක් ලිස්ට් එක. ඒ කියන්නේ මේ චිගේච එක භාවිතා කරන්නේ නැතුව යම් කිසි බරකින් අඩු පැලට් එකක්, ඒකේ යම් කිසි බාණ්ඩ ටිකක් ගබඩා කරලා ඒ බර අඩු ඒ තනි පැලට් එක ඒක තියෙන බාණ්ඩත් එක්ක එහා මෙහා කිරීමට යොදා ගන්නා අතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් අත්කරත්තයක් වැනි මේ පැලට් එහා මෙහා ගෙනියෑම සඳහා භාවිතා කරන තවත් උපකරණයක්. ඒ වගේම හෙන්ද කද. හෙන්ද කද කියන්නේ අත් කරත්තයක්. එතකොට මේකෙනු කරන්නේ එහා මෙහා ගෙනියෑමට භාවිතා කරනවා. ඒ වගේම තේචා. මේ තේචා කියනවා මේකත් කම්පැනියක් ඇතුළතී බාණ්ඩ එහා මෙහා ගෙන යාම සඳහා යොදා ගන්නා තවත් උපකරණයක්. එතකොට මේ තේචා කියනගේ තව තේරුමක් තියෙනවා මුදල් ගනුදෙනු කිරීම. ඒ කියන්නේ ණයට දීම සහ ගැනීම. අන්න ඒකෙදිත් මේ තේචා කියන වචනය යොදා ගන්නවා මේ තේචා කියන මේ වාහනයටත්. ඒ වගේම තේචා කියනවා මුදල් ණයට දීම, ණයට ගැනීම. දැන් අපිට මේකේ පල්ලෙහාට ආවම තවත් මේකේ කොටුවක් ඇතුලේ අපිට තව වචන වගේක් දීලා තියෙනවා. දැන් අපි තව දුරටත් මේ වචන ටිකෙත් තේරුම පැහැදිලි කරගත්තොත් මේකේ තියෙනවා චුරාරයන්. චුරාරයන් කියන්නේ නැව්ගත කරන ප්‍රමාණය. සුරියන්. සුරියන් කියන්නේ ප්‍රමාණය. කියන්නේ අපිට යම් කිසි බාණ්ඩ ප්‍රමාණයක් දෙනවා, ඒකේ ඒ අඩංගු වෙලා තියෙන ඒ ගාන තමයි මේ සුරියන් කියන්නේ. එතකොට ඒ ගණනය, ඒ බාණ්ඩවල ප්‍රමාණය තමයි මේ සුරං විදියට මේකේ මේ කියන්නේ. පජිමොප්සි. පජිමොප්සි කියන්නේ මග නොහැර. ඒ කියන්නේ කිසිම දෙයක්, ඒ කියන්නේ මොනවත්ම මග නොහැර සියල්ලම කියන අර්ථය. සුගෝ හදා. සුගෝ හදා කියන්නේ හොඳින් කරා. හොඳට කරා. ඒ කියන්නේ විශිෂ්ට ලෙස කරා. මච්චුදා. මච්චුදා කියන්නේ ගැලපීම. තොරෝචිදා. තොරෝචිදා කියන්නේ වැටෙනවා. පච්චුල්. පච්චුල් කියන්නේ කඹ. ජුංරයන්. ජුංරයන් කියන්නේ බර.
ජුයි හදා. ජුයි හදා කියන්නේ ප්‍රවේශම් වීම. දැන් අපි බලමු අපිට මේ පාඩම තුළින් හම්බෙන දෙවනි ව්‍යාකරණය මුන්පොත් 2. ඒක යටතේ අපිට දීලා තියෙන ව්‍යාකරණය මොකක්ද බලුවොත් ඒක යටතේ අපිට දීලා තියෙනවා get කියන ව්‍යාකරණය. දැන් අපි මේ get කියන ව්‍යාකරණය පැහැදිලි කරගත්තොත් දැන් එතකොට මේ get කියන මේ ව්‍යාකරණය පිළිබඳව අපි පැහැදිලි කරගත්තොත් මේ get යනු ඒ කියන්නේ මේ get කියන ව්‍යාකරණය ක්‍රියාපදයකට පසුව ඒ කියන්නේ ක්‍රියාපදයක් පිටුපසට සම්බන්ධ වන උපසර්ගයක් වෙනවා. එතකොට මේක භාවිතයන් කීපයක් තියෙනවා. එතකොට ඒ භාවිතයන් මොනවද බැලුවොත් මේකේ ප්‍රධානම භාවිතය නම් get යනු ක්‍රියාපදයකට පසුව සම්බන්ධ වී කතා කරන පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා මේ get කියන එක යොදා ගන්නවා. කතා කරන පුද්ගලයා ඒ කියන්නේ කතිකයාගේ කැමැත්ත යමක් කිරීමට ඒ කියන්නේ අනාගත කාලයෙන් යමක් කිරීමට තමාගේ ඇති ස්ථිර අදහස ඕ අදිෂ්ඨානය ප්‍රකාශ කිරීමට මේ get කියන මේක යොදා ගන්නවා. ඒ වගේම මේකේ අනිකුත් භාවිතයන් මොනවද බැලුවොත් මේකේ ආයි තවත් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි කාණ්ඩයේ විදිහට අනාගතය පිළිබඳව උපකල්පනයක් හෝ අනුමානයක් කිරීමට මෙන්න මේ get කියන එක යොදා ගන්න පුළුවන්. එතකොට ඒ කෙටි අදහස විදිහට අපිට ගන්න පුළුවන් ඇති වෙන්න ඇති වනු ඇති විදිහට. එහෙම අපි මේකේ දෙවෙනි කාණ්ඩයේ විදිහට බැලුවොත් යම් හැකියාවක් හෝ අදහසක් විමසීමට මෙන්න මේ get කියන එක යොදා ගන්නවා. ඒ කියන්නේ මේ get වෙනස් වෙවි ප්‍රශ්නයක් අසන විට ගෙත්සම්නිකා විදියට අපිට ප්‍රශ්නයක් ඇසීමේදී මේක යොදා ගන්න පුළුවන්. එතකොට යමක් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් යම් දෙයක් කරන්න කැමතිද අන්න ඒ විදියට යමෙකුගේ හැකියාව හෝ අදහස විමසීම සඳහා ප්‍රශ්න කිරීමේදී මෙන්න මේ get කියන එක අනාගත කාලයෙන් ප්‍රශ්නාන්තයක් විදියටත් යොදා ගන්න පුළුවන්. එතකොට මේක ගෙත්සම්නිකා ඒ විදියට යොදාගෙන ප්‍රශ්නයක් අසන විදියට මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් තවදුරටත් අපිට මේක මේ පල්ලෙහායින් දීලා තියෙන උදාහරණ ඇසුරෙන් මේ ව්‍යාකරණය පැහැදිලි කරගත්තොත් ඒකේ පළවෙනි උදාහරණය විදිහට දීලා තියෙන්නේ තාම් පුතෝ හේසා ඒ ඉල්චික් ඔගෙස්සම් නිදා. තාම් කියන්නේ ඊළඟට, පුතෝ කියන්නේ සිට ඉඳන්. එතකොට ඊළඟට ඉඳන්. හේසා වැඩපළ හේසා ඒ වැඩපළට කියන්නේ වැඩට. ඉල්චික් කියන්නේ වේලාසන. ඔගෙස්සම් නිදා කියන්නේ පැමිණෙන්නම්. එතකොට මේ කියනවා ඊළඟට ඉඳන් වැඩට වේලාසන පැමිණෙන්නම් කියනවා. එතකොට මේකේ මොන හරි වෙලා මෙයා පරක් වෙලා වැඩට අවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙයා උත්තර දෙන්නේ ඊළඟට ඉඳන් කියන්නේ නැවත එනකොට වැඩට වේලාසනින් එන්නම් කියලා තමයි මෙතන උත්තර දෙන්නේ. දෙක. දැන් දෙවෙනි උදාහරණය පැහැදිලි කරගත්තොත් ඒකේ තියෙනවා සංජාර කගි පෙල්රෝ පුන්රියෝ හගෙස්සම් නිදා. සංජා කියන්නේ පෙට්ටි, කගි විශාලත්වය, පෙල්රෝ අණුව, පුන්රියෝ කියන්නේ වර්ග කිරීම, හගෙස්සම් නිදා කරන්නම්. එතකොට මේ කියනවා පෙට්ටි විශාලත්වය අණුව වර්ග කරන්නම් කියනවා. දැන් අපිට චූටි දෙබසක් දීලා තිනවා. දැන් අපි ඒක පැහැදිලි කරගත්තොත් පක්කේ චචේරල් සා නොඅච්චියෝ. පක්කේ කියන්නේ පිටත, ඒ කියන්නේ එළියෙන්. චචේ කියන්නේ ද්‍රව්‍ය. සා කියන්නේ ගොඩ ගැසනවට, කියන්නේ ගබඩා කරනවට. නොඅච්චියෝ තැබුවා නේද? එතකොට මෙතන ප්‍රශ්නයක් අහනවා තැබුවා නේද කියලා. ඒ කියන්නේ පිටත ද්‍රව්‍ය ගොඩ ගසලා තැබුවා නේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම කියනවා ඕහුයේ පිගා ඔන්දාගෝ හේයෝ. ඔහු කියනවා හවස් වරුවේ. ඔහු ඒ හවස් වරුවට පිගා කියන්නේ වැස්ස, ඔන්දාගෝ හේයෝ කියන්නේ වහිනවා කියලා කියනවා.
හවසට වැස්ස වහිනව කියලා කියනවා. ඊට පස්සේ නා කියන කෙනා එයා උත්තර දෙනවා පරෝ නාකසෝ තොප්ගේරල් තොපෝ නොත්ගෙස්සම් නිදා. පරෝ කියන්නේ දැම්මම එවෙල්ලෙම. නාකසෝ කියන්නේ එළියට ගිහිල්ලා. තොප් කියන්නේ ආවරණය. තොප්ගේරෝ කියන්නේ ආවරණයකින්. තොපෝ කියන්නේ ආවරණය කර. නොත්ගෙස්සම් නිදා තබන්නම්. එතකොට මේ කියනවා දැම්මම එවෙලෙම එළියට ගිහිල්ලා ආවරණයකින් ආවරණය කර තබන්නම් කියනවා. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන දෙවනි සංවාදය තේහා දෙක. දැන් අපි මේ සංවාදය පැහැදිලි කරගන්න ගියොත් මේ සංවාදයෙන් අපිට හම්බෙනවා කල්ලිචා ඒ වගේම මදු කෙනෙක්. කල්ලිචා මේ කල්ලිචා කියන්නේ පාලකයා. එතකොට පාලකෙක් සහ අපිට මදු කෙනෙක් හම්බ වෙනවා. දැන් අපි පාලකයා ගාවට ගියාම ඒ කියන්නේ කල්ලිචා ගාවට ගියාම එයා කියනවා ඔනල් නම්පුන් හල් සම්පුමන් මෝදු චුම්බි තෙජ්ජියෝ. ඔනල් කියන්නේ අද. නම්පුම් හල් කියන්නේ බෙදා හරින. කියන්නේ ඩිලිවරි කරන. සම්පුම් භාණ්ඩ මෝදු සියල්ල චුම්බි තෙජ්ජියෝ චුම්බි සූදානම් කිරීම තෙජ්ජියෝ උනා නේද කරා නේද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ කියනවා අද බෙදා හරින භාණ්ඩ සියල්ලම සූදානම් කෙරුව නේද කියලා ප්‍රශ්නයක් අහනවා මද්දු. ඊට පස්සේ උත්තර දෙනවා නේ ඊචොගේ ඉත්නන් මුල්ගොන්දරි ඔනල් චුරාහල් සම්පුමින්දා. නේ කියනවා ඕ ඊචොගේ ඊ කියන්නේ මේ චොක් කියන පැත්තේ. එතකොට ඊචොගේ මේ පැත්තේ ඉත්නන් කියන්නේ තියෙන මුල්ගොන්දරි කියන්නේ භාණ්ඩ. ඔනල් කියන්නේ අද චුරාහල් කියන්නේ නැව්ගත කිරීම. සම්පුම් කියන්නේ නිෂ්පාදන ඉම්නිදා වේ. එතකොට මේ කියනවා මේ පැත්තේ තියෙන භාණ්ඩ අද නැව්ගත කරන නිෂ්පාදන වේ කියනවා කොන්ලිජා. ඊට පස්සේ එයා කියනවා හන්බොන් පොප්සිදා. හන් එක බොන් වතාවක්. එතකොට හන්බොන් කියන්නේ එක වතාවක්. පොප්සිදා කියන්නේ බලමු. එතකොට මේ කියනවා එක වතාවක් බලමු. සුරියන්දෝ මත්ගෝ සංජා ඒ ආබෙල්දෝ පජි ඔප්සි පුතියෝ නොත්නේයෝ. සුරියන් කියන්නේ ප්‍රමාණය. දෝ කියන්නේ ප්‍රමාණයත්. මත්ගෝ නිවරදිව හා සංජා කියන්නේ පෙට්ටිය. සංජායේ පෙට්ටියේ ලාබෙල් කියන්නේ ලේබල්. දෝ කියන්නේ ලේබලුත්. පජි ඔප්සි කියන්නේ මග නොහැරි. ඒ කියන්නේ කිසිම ආකාරයකින් මේක අතපසු නොවී. පුත්තියෝ කියන්නේ අලවා නොවත්නේයෝ තැබුවන්නේ. එතකොට මේ කියනවා ප්‍රමාණත් නිවරදිව හා පෙට්ටියේ ලේබලුත් මග නොහැරි අලවා තැබුවනේ කියනවා. සුගෝ හෙස්සෝයෝ ගැන හොඳින් කෙරුවා. එතකොට මේ කියනවා පාලකයා මදුට එක පාරක් බලම කියනවා. ඊට පස්සේ මෙයා ඒක බලන ගමන් ප්‍රමාණත් නිවැරදිව හා පෙට්ටිවල ලේබලුත් මග නොහැරි ඔක්කොම ඇලෙව්ව නේද හොඳින් කෙරුව කියලා මේ පාලකය කියනවා මදු. ඊට පස්සේ එයා කියනවා අනිම්නිදා කියන්නේ නෑ කියන එක නෙමෙයි. මෙතන මෙයා සුගෝ හෙස්සෝය කියන්නේ හොඳින් කෙරුව කියලා ප්‍රශංසා කරා. ඒකට කමක් නෑ කියන එක තමයි මෙතන අනිම්නිදා කියන්නේ. ඊට පස්සේ කරොම් චුරා සිගනේ මච්චෝසෝ සංජාරල් චායේ සිරෝ නොත්ගෙස්සම් නිදා. කරුම් කියන්නේ එහෙනම් චුරා කියන්නේ නැව්ගත කරන. සිගනේ කියන්නේ වෙලාවට. මච්චෝසෝ කියන්නේ නිවරදිව. සංජා කියන්නේ පෙට්ටි. චා කියන්නේ වාහනය. එතකොට චායේ වාහනයට සිරෝ කියන්නේ පටවලා නොත්ගෙස්සම් නිදා කියන්නේ තබන්නම්. එතකොට මේ කියනවා එහෙනම්
නැව්ගත කරන ඒ කාලයේදී නිවරදිව පෙට්ටි ටික වාහනයට පටවා තබන්නම් කියලා කියනවා. කොන්ලිජා කොන්ලිජා කියන පාලකයා දැන් එයා කියනවා චුරාරයන්ගි මනනිකා ගේ චාරෝ ඔම්ගිනන්ගේ චොත්ගෙ සෝයෝ චුරාරයන් කියන්නේ මේ නැව්ගත කරන ඒ බාණ්ඩ ප්‍රමාණය. මන්නිකා ගැන වැඩි හින්ද ගොඩක් හින්දා චිගේචා කියන පෝක් ලිස්ට් එක චිගේචාරෝ පෝක් ලිස්ට් එකෙන් ඔම්ගිනන් කියන්නේ ගෙන යන කියා ඔසවගෙන මේක රැගෙන යන එකගේ එක චොත්ගෙ සෝයෝ හොඳයි. එතකොට මේ කියනවා නැව්ගත කරන බාණ්ඩවල ප්‍රමාණය වැඩි හින්දා පෝක් ලිස්ට් එකෙන් රැගෙන යන එක හොඳයි කියනවා. කරිගෝ චායි සංජාරල් සිරල් තේ නොමු නොප්ගේ සජ්ජි මසේයෝ. කරිගෝ ගැන වගේම චාවාහනය චා ඒ වාහනයට සංජා පෙට්ටි සිරල්තේ ගැන පටවනකොට නොමු කියන ගොඩා නොප්ගේ ගැන උඩට උසට සජ්ජි මසයෝ කියන්නේ ගොඩ ගසන්න එපා කියන්නේ පටවන්න එපා. එතකොට මේක කියනවා ඒ වගේම වාහනයට පෙට්ටි පටවනකොට ගොඩක් උඩට පෙට්ටි ගහන්න එපා කියන්නේ ගොඩක් උඩට පෙට්ටි අසුරන්න එපා කියනවා. උන්සොන් හල්තේ විහොම් හල්සුයි සෝයෝ. උන්සොන් කියන් ප්‍රවාහනය කිරීම කියන්නේ ගමන් කිරීම කියන්නේ මේ බඩු ටිකත් අරම් යෑමේ. හල්තේ කියන්නේ කරන කොට එතකොට ප්‍රවාහනයකට මේ බඩුත් අරන් යනකොට විහොම් හල්සු ඉස්සෝයෝ. විහොම් කියන්නේ අනතුරු හල්සු ඉස්සෝයෝ වෙන්න පුළුවන් සිදුවෙන්න පුළුවන්. එතකොට මේ කියනවා ප්‍රවාහනය කරනකොට අනතුරු වෙන්න පුළුවන් කියලා. දැන් අපි බලමු අපිට මේ පාඩමේ හම්බෙන වැදගත්ම කොටස. මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතිය, වාහා චොම්බෝ දත්ත. එතකොට සංස්කෘතියයි දත්තයි එකතු කරලා දීලා තියෙන මෙන්න මේ කොටස දැන් අපි පැහැදිලි කරගත්තොත් අපිට මේකේ දීලා තියෙනවා හංගුගේ මුයොක් තක්සොන්. හංගු කොරියාවේ මුයොක් වෙළඳාම තක්සොන් විශේෂ ලක්ෂණ. එතකොට අපිට මේකේ දීලා තියෙනවා කොරියාවේ වෙළඳ විශේෂ ලක්ෂණ පිළිබඳව. ඒ කියන්නේ කොරියාවේ වෙළඳාම සම්බන්ධ විශේෂ ලක්ෂණ අපිට මේකෙත් සංස්කෘතිය ඒ වගේම දත්ත විදියට දීලා තියෙනවා. දැන් මේක යටතේ දීලා තියෙන පළවෙනි ඡේදය බලන්න ගියොත් ඒක පැහැදිලි කරගත්තොත් ඒක කියනවා හංගුගන් මුයොක් විචොන්තෝගා නොපන් කුක්කාරාගෝ හල්සු ඉස්සම්නිදා. හංගු කොරියාව මුයොක් කියන්නේ වෙළඳාම. විජොන්තෝගා කියන්නේ රඳා පැවතීම. ඒ කියන්නේ රඳා පවතින තත්ත්වයේ මට්ටම. එතකොට මෙන්න මේක මේ දීලා තියෙන මුයොක් විජොන්දෝ කියන මෙන්න මේක තේරුම් කරගත්තොත් මේක තේරුම පැහැදිලි කරොත් මේක කියන්නේ රටක ආර්ථිකය කොච්චර දුරට පිට රටවල් එක්ක කරන වෙළඳාම. ඒ කියන්නේ අපනයනය සහ ආනයනය මත පදනම් වෙලා තියෙනවද කියන එක. එතකොට කොරියාව වගේ සම්පත් අඩු රටක් නිසා මේ වෙළඳ යැපීම කොරියාවේ ඉතාම වැඩි. නොපන් කියන්නේ ඉහළ. කුක්කා කියන්නේ රටක්. ලාගෝ කියන්නේ කියලා. හල්සු ඉස්සම්නිදා කරන්න පුළුවන්. එම නැත්තම් කියන්න පුළුවන්. එතකොට මේකින් කියන මේකේ මේ තේරුම් පැහැදිලි කරගත්තොත් මේක කියන්නේ කොරියාව වෙළඳාමේ රඳා පවතීමේ ඒ තත්ත්වයේ මට්ටම මත ඉහළින්ම ඉන්න රටක් කියලා හඳුන්වන්න පුළුවන් කියලා තමයි මේක මෙතනින් කියන්නේ. චොන්යොන් චාවුනි පොජොක් හගෝ නෙසුසිජංගි චගන් පෙයොනිගි තේමුනේ හංගු චොම්බුනන් චිසොක් චොගරෝ සුචුල් චුතෝ චොන්චෙගල් ප්‍යෝවස්සම් නිදා. චොන්යොන්
චොන්යොන් චාවුන කියන්නේ ස්වාභාවික සම්පත්. පොජොක් හගෝ කියන්නේ ප්‍රමාණවත් නෑ කියන කියන්නේ මදී කියන එක. මදී නෙසු සිජංගි කියන්නේ දේශීය වෙළඳ පොළ. චගන් කියන්නේ කුඩා. පෙයෝනිගි කියන්නේ ඇත්ත හින්දා ඒක මට්ටම. තේමුනේ කියන්නේ හින්දා නිසා. හංගු කොරියාවේ චොම්බුනන් කියන්නේ රාජ්‍ය. චිසොක් චොගරෝ කියන්නේ අකණ්ඩව. සුචුල් කියන්නේ අපනයන. චුදෝ කියන්නේ මුල් කරගත්. චොංචෙගල් කියන්නේ පැවැත්වීම. පයෝවස්සම් නිදා පවත්වාගෙන ආවා. එතකොට මේකින් කියන්නේ ස්වාභාවික සම්පත් හිඟවීම හා දේශීය වෙළඳපොළ කුඩා මට්ටමක පවතින හින්දා කොරියානු රාජ්‍ය අකණ්ඩව අපනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන ආව කියන එක. එතකොට මෙතන මේ තියෙන ගීතේමුණේ ඔයාලා මේ ගීතේමුණේ කියන එකේ තේරුම දන්නව ඇති. මේ කියන්නේ යම් කිසි ක්‍රියාවක හේතුවක් දැක්වීම සඳහා. එතකොට මේ නන් පෙයෝනිදා. එතකොට මේකින් අදහස් වෙන්නේ යම් කිසි මට්ටමක හෝ යම් කිසි ගණයක පවතින බව පෙන්වීමට. එතකොට නියත වශයෙන් කුඩා නොවුනත් යම් සාපේක්ෂව කුඩා බවක් පෙන්වීමට. ඒ වගේම මේ පයෝවස්සම් නිදා. එතකොට මේ පයෝ කියන එක මේ මුල් පදේ පයෝ කියන එක. මේක පයෝදාවලින් තමයි හැදෙන්නේ. එතකොට මේ පයෝදා කියන එකේ අර්ථය බැලුවොත් මේ පයෝදා කියන්නේ දිගෑරීමක් හෝ පැතිරීමක් කියන එකයි. එතකොට මේ පයෝවස්සම් නිදා කියන එකේ මේකේ තේරුමින් ප්‍රතිපත්තියක් ගැන කියන විට ඒක ක්‍රියාත්මක කරගෙන ආවා හෝ පවත්වාගෙන ආවා ලෙස ප්‍රකාශ කිරීමට. ඉවා කතන් චොන්චෙගේ තරා හංගුගන් කුක්ජේ මුයොගල් තොන්හායෝ සොන්ජං හගි සිජක් හායෝ ඊචොන් සිප්ඥොන් තේනන් මුයොක් යෝමුගා ඉල්චෝ දල්ලෝරල් තොල්පාහායොස්සම් නිදා. ඊවා කියන්නේ මේ හා කත්තන් සමාන. චොන්චෙක් කියන ප්‍රතිපත්ති තරා අනුව. එතකොට චොන්චෙගේ තරා කියන ප්‍රතිපත්ති අනුව හංගුක් කියන්නේ කොරියාව. කුක්ජේ අන්තර්ජාතික මුයොක් වෙළඳාම. තොන්හායෝ කියන්නේ මගින් ඒ හරහා. සොන්ජක් හගි කියන්නේ වර්ධනය. සිජක් ආයෝ කියන්නේ පටන් ගැනීම. ඊචොන් සිප් නෙෝනේනන් 2010 දශකය කියන්නේ ඒ අවුරුද්දේ මුයොක් වෙළඳාම් කියවමුගා කියන්නේ පරිමාණය. ඉල් කියන්නේ එකක්. චෝ කියන්නේ ට්‍රිලියන. දල්රෝ කියන්නේ ඩොලර්. තොල්පාහායොස්සම් නිදා කියන්නේ පසු කලා කියනවා. එතකොට මේකින් කියන දැන් මේ තේරුම් පැහැදිලි කරගත්තොත් මේක කියන්නේ මේ හා සමාන ප්‍රතිපත්තිවලට අනුව කොරියාව ජාත්‍යන්තර වෙළඳාම හරහා වර්ධනය වීමට පටන් අරගෙන 2010 අවුරුද්දේදී වෙළඳ පරිමාණය ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගියා කියනවා. ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියනය පසු කරා කියනවා. එතකොට මේකේ මේ ඒ තරා කියන්නේ අනුව. ඔයාලා ඒක දන්නවා. සොන්ජන් කියන්නේ ආර්ථිකය හෝ පුද්ගලයෙකුගේ වර්ධනය හැඳින්වීමට යොදා ගන්න වචනයක් මේ සොන්ජන් කියන්නේ. ඒ වගේම මේ ඉල්චෝ කියන්නේ කොරියානු භාෂාවෙන් ට්‍රිලියනයට කියන මේ වචනය. එතකොට මේ චෝ කියන්නේ ට්‍රිලියනය. ඒ වගේම මේ තොල්පා කියන්නේ යම් සීමාවක් හෝ ඉලක්කයක් බිඳගෙන ඉදිරියට ගියා කියන්න අදහස් කිරීමට. එතකොට මේ තොල්පා කියන එකේ තේරුම් වෙන්නේ යම් සීමාවක් හෝ ඉලක්කයක් බිඳගෙන ඉදිරියට යෑම. දැන් අපි මේකේ මේ දෙවැනියට දීලා තියෙන මේ ඡේදය පැහැදිලි කරගත්තොත් මේකේ තියෙනවා හංගුගේ මුයොගන් පුජොක් හන් චොන්යොන් චාවොනල් සුයිප් හගෝ ඊරල්
heoksinchogin kisulro kagonhayo kobuga kachi chepumal mandaro suchul hanan තක්සොංගල් පුයිම්නිදා හංගුක් කියන්නේ කොරියා හංගුගේ කොරියාවේ මුයොක් වෙළඳාම පුජොක් хан කියන්නේ මදි කියන එක චොන්යොන් චාවොන් කියන්නේ ස්වාභාවික සම්පත් සුයිප් හගෝ කියන්නේ ආනයනය කළ ඒ කියන්නේ ගෙන්වලා ඊරල් කියන්නේ මේවා හෙයොක්සින්චොගින් කිසුල්රෝ කියන්නේ නව්‍ය තාක්ෂණයෙන් කගොන්හායෝ කියන්නේ නිමා කර සැකසුම් කර කොබුගා කචි චේපුමල් කොබුගා කචි කියන්නේ ඉහළ අගයන් එකතු කළ චේපුමල් කියන්නේ නිෂ්පාදන මන්දරෝ කියන්නේ සකස් කළේ හදලා සුචුල් හනන් කියන අපනයනය කරන නැවත රටවල් වලට බෙදා හැරීමේ තක්සුංගල් කියන විශේෂ ලක්ෂණ පොයිම්නිදා කියන්නේ පෙන්නුම් කරනවා පේනවා එතකොට මේකින් කියනවා කොරියාවේ වෙළඳාම හිඟ ස්වාභාවික සම්පත් ආනයනය කර ඒ කියන්නේ ගෙන්වලා ඒවා නව්‍ය තාක්ෂණයෙන් සකස් කළ ඒ කියන්නේ නිෂ්පාදනය කළා ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන නිපදවලා අපනයනය ඒ කියන්නේ වෙනත් රටවල්වලට ආයි නැවත බෙදා හැරීම කිරීමේ ලක්ෂණ පෙන්වනවා කියලා මෙන්න මේකින් කියන්නේ එතකොට මේක සුයිප් කියනවා ආනයනය කියන්නේ ගෙන්වනවා කියන එක ඒ වගේම සුචුල් කියන්නේ අපනයනය කියන්නේ බෙදා හරිනව කියන්නේ රටවල් වලට බෙදා හැරීම කරනවා හෙයොක්සින්චොගින් කියන්නේ යමක් අලුත් විදිහකට කරනවා කියන අදහස ඒ වගේම කොබුගා කචි කියන්නේ අඩු මිලට අමුද්‍රව්‍ය අරගෙන ඒවාට තාක්ෂණය එකතු කළා ඒවාට ඉතා ඉහළ වටිනාකමකට විකිණිය හැකි භාණ්ඩයක් විදියට නිෂ්පාදනය කරන එක කගොන් කියන්නේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා වෙනත් දෙයක් නිපදවීමට ජුයෝ සුයිප් පුම්මොගන් වොන්යු චොන්යොන් කාස චොල්ගං වොන්චචේ සනොප් කිගේ මිත් චම්බි නොංසම්මුල් මිත් සික්‍රියෝ පුම් තං ඉගෝ ජුයෝ සුචුල් පුම්මුගන් පන්දෝචේ ස්මත්පෝන් චජොන්චා චොසොන් සොක්කියූ හාහක් චේපුම් පෙතොරි තුන් ඉම්නිදා ජුයෝ කියන්නේ ප්‍රධාන වැදගත් සුයිප් කියන්නේ ආනයන ඒ කියන්නේ ගෙන්වන පුම්මුගන් කියන්නේ භාණ්ඩ වොන්යු කියන්නේ බොරතෙල් චොන්යොන් කාස කියන්නේ ස්වාභාවික ගෑස් වර්ග චොල්ගං වොන්චාචේ කියන්නේ පානය අමුද්‍රව්‍ය සනොප් කිගේ මිත් චම්බි කියන්නේ කාර්මික යන්ත්‍ර හා කොටස් නොංසම්මුල් කියන්නේ කෘෂි නිෂ්පාදන මිත් හා සික්‍රියෝපුම් කියන්නේ ආහාර නිෂ්පාදන තුන් වැනි ජුයෝ සුචුල් තකොට ජුයෝ කියන්නේ ප්‍රධාන සුචුල් කියන්නේ අපනයන ඒ කියන්නේ මේ රටින් පිටත් කරන භාණ්ඩ පුම්මොගන් භාණ්ඩ පන්දොචේ කියන්නේ අර්ධ නිෂ්පාදන සමාතපෝන් කියන්නේ ස්මාර්ට් ෆෝන් චජොන්චා කියන්නේ වාහන චොසොන් කියන්නේ නැව් නිෂ්පාදන සොක්කියු හාහක් කියන්නේ පෙට්‍රෝ රසායනික චේපුම් කියන්නේ අමුද්‍රව්‍ය පෙතොරි කියන්නේ බැටරි තුන් කියන්නේ වැනි ඉම්නිදා වේ එතකොට මේක කියන්නේ ප්‍රධාන ආනයනික භාණ්ඩ ඒ කියන්නේ පිට රටින් ගෙන්නන ප්‍රධාන භාණ්ඩ
වෙන්නේ බොරතෙල් ස්වාභාවික වායු වානේ අමුද්‍රව්‍ය කාර්මික යන්ත්‍රෝපකරණ හා උපකරණ කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර ද්‍රව්‍ය ආදියයි. ඒ වගේම ප්‍රධාන අපනයන ඒ කියන්නේ මේ රටින් වෙනත් රටවල් වලට බෙදා හරින භාණ්ඩ වන්නේ අර්ධ සන්නායක ඒ වගේම ස්මාර්ට් ෆෝන් මෝටර් රථ නැව් නිෂ්පාදන පෙට්‍රෝ රසායනික නිෂ්පාදන හා බැටරි ආදිය වෙනවා කියනවා. එතකොට මේකේ සාරාංශයක් විදියට බැලුව මේ කියන්නේ කොරියාවට අවශ්‍ය ඉන්ධනය කියන්නේ තෙල් ගෑස් හා ආහාර පිට රටින් ගෙන්වන අතර ඔවුන්ගේ ඉහළ තාක්ෂණය යොදාගෙන හදන අර්ධ සන්නායක කියන්නේ චිප්ස් වර්ග කාර් ෆෝන් ලෝකය පුරා බෙදා හරිනව කියන එක. හංගුක්වා මුයොක් කොරේරල් කජම්මානි හනන් කුක්කානන් චුංගුක් ඉමියෝ මීගුක් ඉල්බොන් පෙතනාම් තං කතීරල් ඉත්ගෝ ඉස්සම්නිද. හංගුක් කොරියාව ගවා කියන්නේ හා හංගුක් ගවා කියන කොරියාව හා මුයොක් වෙළඳාම් කොරේ කියන්නේ ගණු දෙනු කජං වඩාත් මානි කියන්නේ ගොඩක් හනන් කරන කුක්කා කියන්නේ රට චුංගුක් ඉමියෝ චුංගුක් කියන්නේ චීනයේ ඉමියෝ වේ. එතකොට මේ කියනවා කොරියාව හා වෙළඳ ගනුදෙනු වැඩියෙන්ම කරන රට චීනය වේ කියනවා. මීගුක් ඇමරිකාව ඉල්බොන් ජපානය පෙතනම් වියට්නාමිය තුන් ගැන වැනි ත්වී ගැන පිටුපස ඉත්ගෝ තිබීම ඉස්සම් නිදා තියෙනවා. එතකොට මේ කියනවා ඇමරිකාව ජපානය වියට්නාමය වැනි රටවල් ඊට පිටුපසින් ඉන්නවා කියන ඊට පිළිවෙලින් ඉන්නවා. එතකොට මේ කියනවා කොරියාව හා වැඩිපුරම වෙළඳ ගනුදෙනු කරන්නේ චීනය ඇමරිකාව ජපානය වියට්නාමය කියන රටවල් ඊට පිළිවෙලට ඊට පසුපසින් ඉන්නව කියනවා. දැන් අපිට මේක දීලා තියෙන මේ තුන්වෙනි ඡේදය විස්තර කරගත්තොත් මේ කියනවා මුයොක් විජොන්දෝගා නොපන් හංගුගන් තයංහන් කුක්කාවා චයු මුයොක් හෙයොප් ජොන් FTA රල් චේග්‍යොල් හායෝ මුයොගේ චම්පයොගල් චුරිගෝ කල්ලෝපොල් සිජං ඒසෝ කියොන්ජෙන්රයොගල් කංහා හගෝ ඉස්සම් නිදා. මුයොක් කියන්නේ වෙළඳාම විජොන්දෝගා කියන්නේ යැපෙන මට්ටම නොපන් කියන්නේ ඉහළ හංගු කොරියාව. එතකොට වෙළඳ යැපුම් අනුපාතයේ ඉහළ කොරියාව තයංහන් කියන්නේ විවිධ කියන්නේ වෙනත් කුක්කා රටවල් වා කියන්නේ හා චයු මුයොක් හෙයොප් ජොන් චයු කියන්නේ නිදහස් මුයොක් වෙළඳාම් හෙයොප් ජොන් කියන්නේ ගිවිසුම්. එතකොට චයු මුයොක් හෙයොප් ජොන් කියන්නේ නිදහස් වෙළඳ ගිවිසුම්. මේ FTA කියලා හඳුන්වන්නෙත් අන්න ඒක. චේග්‍යොල් හයෝ කියන්නේ අස්සං කල්ලා මුයොක් කියන්නේ වෙළඳාම් මුයොගේ වෙළඳාමේ චම්පයෝගල් කියන්නේ බාධක. චුරිගෝ කියන්නේ අඩු කල්ලා. ගල්ලෝපොල් කියන්නේ ගෝලීය. සිජංගේ කියන්නේ වෙළඳ පොලේ. කියොන්ජේරෝගල් කියන්නේ තරඟකාරීත්වය. කංහා කියන්නේ ශක්තිමත් හගෝ ඉස්සම් නිදා කරමින් ඉන්නවා. එතකොට මේක කියනවා වෙළඳාම මත ඉහලින්ම යැපෙන කොරියාව විවිධ රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඒ කියන්නේ FTA වලට එළඹීම් ඒ හරහා වෙළඳ බාධක අවම කරමින් ගෝලීය වෙළඳ පොළ තුළ තරඟකාරීත්වය ශක්තිමත් කරමින්
ඉන්නවා කියලා තමයි මේකින් කියන්නේ. අවුල්ලෝ තෙක්ජොන් සනුබේ තේහන් විජොන්දෝර නච්චුගෝ සෙරොවුන් සිජංරෝ චිංචුල් හගෝජා සුචුල් තා පෙයොන් හාරල් විහේ චිසොක් චොගරෝ නොරයොක් හගෝ ඉස්සම්නිදා. අවුල්ලෝ කියන්නේ මෙවැනි තෙක්ජොන් නිශ්චිත සනුබේ සනු කර්මාන්ත තේහන් ගැන ඒවා පිළිබඳව. විජොන්දෝරල් කියන්නේ යැපෙන මට්ටම. නච්චුගෝ කියන්නේ අඩු කල්ලා. එතකොට මේක කියන්නේ නිශ්චිත කර්මාන්තවල යැපීමේ මට්ටම අඩු කරලා. සෙරවුන් කියන අලුත්. සිජංගරෝ කියන්නේ වෙළඳ පොලක්. වෙළඳ පොලකට චිංචුල් හගෝජා කියන්නේ පිවිසීම එළඹීම. සුචුල් කියන්නේ අපනයන. තාපෙයොන් හාරල් කියන්නේ විවිධාංගීකරණය විහේ උදෙසා. චිසොක් චොගරෝ කියන්නේ අකණ්ඩව. නොරයොක් හගෝ ඉස්සම්නිදා. නොරයොක් කියන්නේ උත්සාහ කිරීම. හගෝ ඉස්සම්නිදා කරමින් ඉන්නවා. එතකොට මේක කියන්නේ මීට අමතරව නිශ්චිත කර්මාන්තවල ඒ කියන්නේ නිශ්චිත කර්මාන්ත මත යැපීම අඩු කිරීම සහ නව වෙළඳ පොළවල් කරා ප්‍රවේශවීම පිවිසීම අපනයන විවිධාංගීකරණය කිරීම සඳහා අකණ්ඩ උත්සාහයක් කරමින් ඉන්නවා කියලා තමයි මේකින් කියන්නේ.